welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම පංචාලි. අද Friday ඉතින් මම Friday වීඩියෝ එකක් ගේනවා කියලා ඔයගලන්ට කිව්වේ නැහැ. හැබැයි මට හිතුණා අරගෙන එන්න. ඉතින් ඔයගලන්ට මුලින්ම thanks කරන්න ඕනේ. මොකද දන්නවද? ගිය සතියේ අපි වීඩියෝ එකක් ගෙනාවා relationship එකකින් break up එකකට ගිහිල්ලා ඉන්නවනම් ආයේ ඉක්මනටම recover වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මගේ experience එක මම share කරා. එතකොට මම කිව්වා ඔයගොල්ලන්ට ඔයගොල්ලන් කැමති නම් ඔයගොල්ලන්ගේ experience එක අපි එක්ක share කරගන්න කියලා. ඒක කෙනෙක්ට උදව්වක් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ මාරම හොඳයි. මට තේරෙන්නේ ඔයගොල්ලෝ කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ දිගම දිග comments තිබුණා. මාර වෙලාවක් අරගෙන ඔයගොල්ලෝ type කරලා තිබුණා මේ දේවල්. මට ගොඩාක් සතුටුයි. ඒ වගේ audience එකක් මාත් එක්ක ඉන්න එක ගැන. මොකද තව කෙනෙක් වෙනුවෙන්නේ ඔයාලා මේ දේවල් කරේ. අතරම ඔයාලට මොනවත් ලැබෙනවට නෙමෙයි. ඉතින් මේ thank you so much ඒ help එකට අපි අපේ girls ලා boys ලා වෙනුවෙන් කරපු ඒ උදව්වට මම දැක්ක සමහර අය point form එකකිනුත් දාලා තිබ්බ මේ දේවල් එයාලා කරා කියලා. ඉතින් මාර්ම grateful මම ඔයගොල්ලන් හැමෝටම thank you so much ආයෙත් කියනවා. ඉතින් හරි අපි අද වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මම ඔයගලන්ට කිව්වා මතක ඇති මගේ එක්සෑම් කාලේ මගේ මුණේ පිම්පල්ස් ඇවිල්ලා ඒ වගේ මාක්ස් ගොඩාක් තිබුණා කියලා. හැබැයි දැන් මම මේ දේවල් කොහොමද ඉක්මනටම අඩු කරගත්තේ කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. හරිද? ඔයගොල්ලෝ මගෙන් ඒක අහලා තිබුණා. ඉතින් මම අද ෂෙයා කරගන්නවා මම කරපු දේවල් මොනවද කියලා. මුලින්ම බලමුකෝ ඇක්නේ එකක් ඇයි ඇති වෙන්නේ කියලා. ඇක්නේ එකක් ඇති වෙන්න හේතුව තමයි අපේ ස්කින් එකේ hair follicle එකක් બ્લોක් වෙලා ඒක ඇතුලේ බැක්ටීරියා, සීබම් කොහොමද තියෙනවා. ඊට අමතරව ඩස්ට් එක මේ වගේ වේස්ට් දේවල් ටික වේස්ට් ප්‍රොඩක්ට්ස් ගිහිල්ලා එතන બ્લોක් වෙනවා. બ્લોක් වුණාට පස්සේ ඊට පස්සේ අර ප්‍රදාහයක් ඇති වෙනවා කියලා අපි කියන්නේ ඉමුනිටි සිස්ටම් එක මගින් WBC මේ සුදු රුධිරාණු එවලා ඊට පස්සේදී එතන ප්‍රදාහයක් ඇති කරනවා. ඒ නිසා තමයි මෙතන ඉදිමිලා පිම්පල් එකක් විදියට එළියට එන්නේ. ඕක අපේ ආයුර්වේද කියනවා දෝෂවල වෙනස් වීමක් නිසා, දූෂිත දෝෂ එකතු වීමක් නිසා ඇතිවන ඉදිවීමක් කියලා. ඒ කියන්නේ රෝම කූපය ඇතුලේ දූෂණය වෙච්ච දෝෂ එකතු වෙලා තියෙනවා කියලා. හරිද? ඊට පස්සේදී මේක ඊළඟට තුවාලයක් බවටනේ පත් වෙන්නේ. මේකේ තියෙන අර ප්‍රොඩක්ට් එක එළියට ආවට පස්සේ ඒක තුවාලයක් වුන්ඩ් එකක්. ඊළඟට වෙන්නේ තමයි වුන්ඩ් හීලින් ප්‍රොසෙස් එක. තුවාලයක් සුවවීමේ ක්‍රියාවලිය. මේකෙදි මෙලනින් ප්‍රොඩක්ෂන් එක වැඩි. ඒ නිසා තමයි මෙතන හයිපර් පිග්මන්ට් තත්ත්වයක්. ඒ කියන්නේ කළු පාට වෙන්නේ, ඩාර්ක් බ්‍රවුන් වෙන්නේ. ඒ වගේ මාක්ස් හිටින්නේ. හරිද? එතකොට අපි බලමු කොහොමද මේක දැන් මේක කොහොමද හීල් වෙන්න කාලයක් යනවා. ඒ කියන්නේ මාක් එකක් ඉක්මනට දවසින් දෙකෙන් නැති කරන්න අපිට බෑනේ. අපි බලමු මේ ප්‍රොසෙස් එක ඉක්මන් කරගන්නේ කොහොමද කියලා. මේකට අපිට සිම්ප්ලිම කරන්න පුළුවන් දේවල් තමයි මම මුලින්ම කියන්නේ. හරිද? ගොඩ දේවල් නැහැ අත්‍තරම කරන්න. මම කරපු දේවල් ටික තමයි මම කියන්නේ. හරිද? මෙතන විශේෂයෙන් වැඩිපුර දාලා නැහැ කිසිම දෙයක්. මට පුරුද්දක් තියෙනවා එක්සෑම් කාලෙට මම මේ කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරනවා. අල්ල හිතනවා. පිම්පල් එකක් තිබ්බොත් ඒකම ටච් කර කර තමයි හිතන්නේ, කල්පනා කරන්නේ, පාඩම් කරන්නේ. ඕක නිසා තමයි එක්සෑම් කාලෙට මගේ පිම්පල්ස් වැඩි වෙන්නේ. එතකොට අපි ටච් කරන එක, ඒ කියන්නේ කොච්චර අපි හිතුවත් සමහරවිට අපිට ඕකටම තමයි අත යන්නේ. ඒ නිසා ටච් කරන එක සම්පූර්ණයෙන් නතර කරලා දාන පිම්පල් එක. ටච් කරලා එළියට ගත්තොත් එහෙම මේක අනිත් තැන් වලටත් පැතිරෙනවා. මේකේ තියෙන බැක්ටීරියා, වේස්ට් එක, ඒ දේවල් ටික තියෙන්නේ. ඉතින් මේ දේවල් අනිත් තැන් වලටත් පැතිරිලා ඒ තැන් වල පිම්පල්ස් එන්න පුළුවන් මේ විදියට. ඒ නිසා ඒක ටච් කරන්න නැතුව ඉන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. ඒක තමයි පළවෙනිම ටිප් එක. හරිද? අනිත් දේ තමයි ඔයාගේ මූණ හැමතිස්සෙම ක්ලීන්ව තියාගන්න. එතකොට මේ අර එක්සසිව් ඔයිල් එනවනේ අපේ මූණට. ඒ කියන්නේ ඔයිලි ස්කින් එකක් නම් කොහොමත් එනවා. ඒ නිසා අර අනවශ්‍ය විදියට තෙල් තියෙන්නේ නැතුව හැමතිස්සෙම මූණ ක්ලීන් කරගන්න. අනිත් දේ තමයි මේකප්. මේකප් තියෙනවා නම් ඒ දේවලුත් අනිවාර්යයෙන්ම අයින් කරගන්න. දැන් ඔයා සන් ක්‍රීම් එක දවල්ට ගාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම රැට එක හොඳට අයින් කරගන්න. අනිවාර්යයෙන්ම ක්ලීන් ස්කින් එකක් මේන්ටේන් කරන්න හැමතිස්සෙම. අපේ ස්කින් එක ක්ලීන් වෙන තරමට ස්කින් එකේ ගොඩක් ප්‍රශ්න අඩුයි. ඒ නිසා අර පැයෙන් පැඩ මුණ සෝදන්න කියලා නෙමෙයි මේ කියන්නේ. හරිද? එහෙම කරන්නත් එපා. දවසට දෙපාරක් මේ ක්ලෙන්ස් එකක් පාවිච්චි කරලා මුණ සෝදන්න. ඊට පස්සේ මම කරපු දෙයක් තමයි දවස් දෙකකට සැරයක් විතර මෙන්න මේ පිම්පල් මාක්ස් තියෙන තැන්වලට ලෙමන් ජූස් එක අරගෙන ලෙමන් චුට්ටක් ජූස් එක අරගෙන ඩිරෙක්ට් ඇප්ලයි කරා. හරිද? තියුවා. තියලා ඊට පස්සේ ඒක චුට්ට වෙලාවක් විනාඩි 10ක් විතර තියලා ඩ්‍රයි වුණාට පස්සේ මමයි සෝදලා දැම්මා. ඒ මම කරපු එක දෙයක්. අනිත් දේ තමයි මේ විදිහටම පොටැටෝ ජූස් එක. ඒ කියන්නේ රතිඤ්ඤකුත් ගහුවද කොහොමද? අනේ නෑ මේ වඳුරෝ එනවද කොහෙද? හරි.
හරි අනිත් දේ තමයි අල අරගෙන ඒකේ ජූස් එක අරගෙන ඒකත් ඒ විදිහට අපිට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් චූටි ස්ලයිසස් කපලා චූටි පෙති කපලා ඒවා තියලා තියන්න පුළුවන් අපේ මේ ඩාර්ක් මාර්ක්ස් තියෙන තැන් වලට. හරිද? අඳුරු ලප කැලල් වලට. තව ඔයගලන්ට පුළුවන් මෙන්න මේ පැක් එක යූස් කරන්න. හරිද? මේකට සුදු හඳුන් තේ හැඳි 1යි කුඩු ඊට පස්සේදී කහ තේ හැඳි එකක් අරගෙන මී පැණි දාලා ඊට පස්සේ ලෙමන් ජූස් එකත් ලෙමන් චූටි පෙත්තක් කපලා ඒකෙන් දාලා හොඳට මික්ස් කරලා මූණේ ඇප්ලයි කරලා විනාඩි 20ක් තියලා සෝදලා දාන්න. මේක දවස් දෙකකට වතාවක් විතර කරාම ඇති. මගේ টොප්ම සීක්‍රට් එක තමයි ඔලිව් ඔයිල් ඇප්ලයි කරපු එක. ඔලිව් ඔයිල් මම මාර මාසයි ඇප්ලයි කරන්න. මොකද ඒක මගේ ස්කින් එක මාර ග්ලෝ එකක් එනවා. මාරම හොඳයි ඒක ඇප්ලයි කරන එක. මම කියන්නම් මේක ඇප්ලයි කරන්න බැරි අය ඉන්නවා. හරිද? මම මේක ගැන කියලා ඉවර වෙලා අන්තිමට කියන්නම් ඔලිව් ඔයිල් කාටද ඇප්ලයි කරන්න බැරි කියලා. ඔලිව් ඔයිල් ඇප්ලයි කරද්දී මම ඇප්ලයි කරන්නේ මට යාළුවෙක්ගෙන් හම්බුන ඔලිව් ඔයිල් එකක් තියෙනවා. ඒක එතකොට ඒක ලංකාවේ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ හොඳ ඔලිව් ඔයිල් එකක් අරගෙන ඇප්ලයි කරන්න පටන් ගන්න පුළුවන්. මොකද මේකේ විටමින්ස් ඇන්ටිඔක්සිඩන්ට් එහෙම හොඳට තියෙන නිසා අපේ ස්කින් එකට මාරම වාසි ගොඩක් ලැබෙනවා. ස්කින් එකට විතරක් නෙමෙයි ඉතින් කොණ්ඩේටත් හොඳයි ඔලිව් ඔයිල් ඇප්ලයි කරන්න පුළුවන් නම්. පළවෙනිම දේ තමයි අපේ ස්කින් එකේ තෙතමනය ආරක්ෂා කරලා දෙනවා. ඒ කියන්නේ අපේ ස්කින් එකෙන් එළියට වතුර වැඩිපුර බැහැරුණොත් අපේ ස්කින් එක ඩ්‍රයි වෙන්නේ. ඩ්‍රයි වෙන්න නොදී අපේ ස්කින් එක ආරක්ෂා කරගන්නවා. ඒකෙන්ම තේරෙනවා එතනින් ඊළඟට යන්න පුළුවන් ස්ටෙප් එක තමයි අපේ ස්කින් එක වයසට යන්න නොදී ආරක්ෂා කරගන්නවා කියන එක. වයසට යන්නේ නැතුව ඉන්න බෑ. හැබැයි වයසට යන එක පාලනය වෙනවා. ස්කින් එක එල්ලා වැටෙන එක ඒ දේවල් ටික පාලනය කරන්න හැකියාවක් තියෙනවා ඔලිව් ඔයිල් වලට. අනිත් එක තමයි දැන් අපි මේ කතා කරන්නේ මාක්ස් ගැනනේ, පිම්පල් මාක්ස් ගැනනේ, ඇක්නි මාක්ස් ගැනනේ. එතකොට මේ දේවල් ඉක්මනට ඒ කියන්නේ පිම්පල් මාක් එකක් ෆේඩ් වෙන වේගය වැඩි කරන්න හැකියාවකුත් තියෙනවා ඔලිව් ඔයිල් වලට. අනිත් එක තමයි ඔයාගේ ස්කින් එක ක්ලීන් කරන්න උදව් කරනවා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මගේ මේකප් එකක් දාලා තියෙනකොට ඒක අයින් කරන්නේ අනිවාර්යයෙන්ම ඔයිල් එකකින්. ඒක මම ඉස්සර කරේ බේබි ඔයිල් වලින්. හැබැයි දැන් කරන්නේ good look එකේ ඔලිව් ඔයිල් එකක් තියෙනවා. මේ paid promotion එකක් නෙමෙයි. හරිද? මම ඔයගලන්ට ඒ ඔලිව් ඔයිල් එකේ ෆොටෝ එකක් මෙතන දාන්නම්. ඒකෙන් තමයි මම දැන් මේකප් එක රිමූව් කරන්නේ. මම රෑට ඇප්ලයි කරන්නේ එක නෙමෙයි. ඒකෙන් තමයි මගේ මේකප් එක රිමූව් කරන්නේ. එතකොට හොඳට මේකප් එක රිමූව් වෙනවා. අනිවාර්යෙන් මේක හොඳ ක්ලෙන්ස් එකක් ස්කින් එකට. ස්කින් එකේ කොහේ හරි ගිහින් ආවට පස්සේ හොඳට මේ පුළුන් කෑල්ලක් අරගෙන ඔලිව් ඔයිල් ටිකක් අරගෙන හොඳට මූණ එකෙන් ක්ලීන් කරලා දාන්න. මේක අපිට ගොඩාක් හොඳ බෙනිෆිට්ස් දුන්නට සමහර අයට මේකෙන් එහෙම බෙනිෆිට්ස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට ගොඩාක් ඔයිලි ස්කින් එකක් නම් තියෙන්නේ. ගොඩාක් ඇක්නි තියෙනවා නම් පිම්පල්ස් තියෙනවා නම් අර එහෙම ස්කින් එකකට ඔයිල් ඇප්ලයි කරන්න යන්න එපා. ඔලිව් ඔයිල් ඇප්ලයි කරන්න යන්න එපා. අනිත් දේ තමයි සමහර විට සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ටත් මේක මොන හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ අවස්ථාවක ඔයාලට පැච් ටෙස්ට් එක කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ඇති ඒක. ඒ කියන්නේ ඔලිව් ඔයිල් ටිකක් අරගෙන මේ කන පිටිපස්සේ ගාලා ඊට පස්සේ දවස් දෙකකට පස්සෙත් ඔයාලට මුකුත් අවුලක් නැත්තම් පිම්පල් එනවා, රෙඩ්නස් එකක්, කසන ගතියක්, ඒ දේවල් රතු වෙලා කසන ගතියක්, ඒ දේවල් මුකුත් නැත්තම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම හොඳට බලලා මේක ඇප්ලයි කරන්න. මොකද එකපාරට මුළු මූණටම ඔලිව් ඔයිල් ඇප්ලයි කරන්න යන්න එපා. ඒක තමයි මගේ හොඳම සීක්‍රට් එක. හරිද? ඒකෙන් තමයි මම ගොඩාක්ම මගේ මාක්ස් අඩු කරගත්තේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ හැමතිස්සෙම අහලා ඇති ක්ලීන් ස්කින් එකක් තියාගන්න කියනවත් එක්කම කියනවනේ සමහර පිලෝ කේසස් මාරු කරන්න කියලා. ඒක සතියකට වතාවක් වත් කරන්න කියලානේ කියන්නේ. හැබැයි මම ඔකට පොඩි දෙයක් කරා. ඒ කියන්නේ සතියකට වතාවක් අපි කොහොමද ෂීට්ස් ටික, පිලෝ කේසස් ටික මාරු කරනවා. ඊට අමතරව මම කරපු වැඩේ තමයි අපේ අම්මා චූටි කාලේ අපිව ඔතපු අර තියෙන්නේ අර රෙදි තියෙන්නේ අර ඒවා දැන් අර ගොඩාක් දැන් ඉතින් ගොඩක් කාලේ ඒවා මේ දිය වෙලා ගිහිල්ලා අර හරිම සනීපයි ඉතින් ඒ වුණාට. හරිද? ඒ වගේ රෙදි 3-4ක් තියෙනවා මං ගාව. ඒ ටික මම කරේ කොට්ටේට දානවා. ඒ කියන්නේ අද මං කොට්ටේට දානවා දෙකට නවලා එක පැත්තක් දානවා. ඊට පස්සේ අද ඒක දානවනම් හෙට දාන්නේ ඒක අනිත් පැත්තට නවලා ආයෙ හෙට දානවා. ඊට පස්සේ ඒක අයින් කරනවා. ඊට පස්සේ ඊළඟ එක අරගෙන ආයෙ ඊළඟ දවස් දෙකට එහෙම ඒ කියන්නේ හැමදාම මගේ කොට්ටේට දාන රෙද්දේ පැත්තම මාරු කරනවා. ඒ කියන්නේ හැමදාම අලුත් රෙද්දක් වගේ තමයි එතනට දාන්නේ. හරිද? ඒ නිසා හැමදාම මම පිලෝ කේස් එක මාරු කරනවා වගේ තමයි. මොකද මම අනිවාර්යයෙන්ම ඔලිව් ඔයිල් එක ඇප්ලයි කරලා. එතකොට මගේ නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරලා තමයි ඇඳට යන්නේ. එතකොට මගේ ස්කින් එක හරි තෙතයිනේ. ඉතින් ඒ දේවල් ටික ඇප්ලයි වෙනවා. අර මේකේ ගෑවෙනවා ඉතින් උදේට. එතකොට ආයි ඊළඟ දවසෙත් මම මේ ටික මූණේ ගා ගන්නකොට ඒක අවුල්. එතකොට ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඩේලි ඔයාගේ එතනට අර පිලෝ කේස් එක ඩේලි මාරු කරන්න අමාරු නම්
රෙද්දක් හරි පාවිච්චි කරන්න. මොන හරි අලුත් නිකන් ටී-ෂර්ට් එකක් ඇඳුමක් හරි කමක් නැහැ. පාවිච්චි කරන්න අලුතින් හැමදාම. ඒකෙන් ඔයාලට තේරෙයි මාර විදියට ඔයාලට ස්කින් එකට වෙනසක් තියෙනවා කියලා. අනිත් එක තමයි රෑට ඔලිව් ඔයිල් ඇප්ලයි කරද්දි මම මේ කියන්න අමතකුණා ඔලිව් ඔයිල් ගැන කියද්දි. මේ ඇප්ලයි කරලා ඊට පස්සේ අර එක්සසිව්ලි තියනවනේ ගොඩක් මෙහෙම තෙල් ගතිය තියෙනකොට ඒ ටික පොඩ්ඩක් ටිෂු එකකින් අයින් කරන්න. මම සාමාන්‍යයෙන් කරේ එහෙමයි. ඇප්ලයි කරලා ගොඩක් තියෙන තෙල් ටික ටිෂු එකක් චූටියට මෙහෙම චූටියට නෙමෙයි හෙමින් මේ මෙහෙම හෙමින් තද කරලා එක්සසිව් ඔයිල් ටික අයින් කරලා දැම්මා. ඒ දේවල් ටික තමයි මම මගේ මාක්ස් නැති කරගන්න කරේ. ක්ලීන් ස්කින් එකක් තියාගන්න සහ තව මට කම්ප්ලේන් එකක් තිබ්බ ඔයගොල්ලන්ගෙන්. හරිද මං ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන කියන්නේ නැහැ කියලා. මම පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක, සීරම් එක, ඩේ ක්‍රීම් එක ඔක්කොම මම පාවිච්චි කරන්නේ මම හදාගත්තු ප්‍රොඩක්ට්ස්. එතකොට මගේ බ්‍රෑන්ඩ් එකකින් මම මේ දේවල් ඉස්සර දුන්නා. හැබැයි මීට අවුරුදු 3කට 2කට විතර කලින්. ඊට පස්සේ වෙඩින් එකත් එක්ක මම මේ ගෙදරට ආවත් එක්ක මට මේ දේවල් කරන්න බැරි වුණා. මගේ ෆයිනල් එක්සෑම් තිබ්බා. ඊට පස්සේ ෆයිනල් ඉයර්නේ හිටියේ. ඊට පස්සේ ඉතින් ඒත් එක්ක බිසි ඔක්කොමත් එක්ක ඒ දේවල් මම නතර කරා. හැබැයි ඉස්සරහට මම ආයේ දේවල් පටන් ගද්දී ඔයගොල්ලන්ව දැනුවත් කරන්නම්. ඉතින් දැනට මම පාවිච්චි කරන්නේ මම හදාගන්න මගේ ප්‍රොඩක්ට්ස්. ඒ අරින්න මම සන් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ වෙන බ්‍රෑන්ඩ් එකකින්. මම ඒව ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගෙන තියෙනවා, පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට. එහෙම වෙන බ්‍රෑන්ඩ්ස් වලින් පාවිච්චි කරන දේවල් පෙන්නලා තියෙනවා වීඩියෝස් වල. ඉතින් අර මගේ දේවල් ටික මම පෙන්නලා නැහැ. මේ ලිප් බාම් එක ගැනත් ගොඩාක් අය, ඒ කියන්නේ ගොඩක් අයද එක්කෙනෙක්ද මම දන්නේ නැහැ කමෙන්ට් දාන්නේ. හැමදාම දානවා කමෙන්ට් එකක් ලිප් බාම් එක හදන්න කියලා දෙන්න කියලා. ඒක අර මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අරගෙන ඒ ප්‍රතිශත වලින් හරියට ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා එහෙම හදපු එකක්. එතකොට මට ඒක මෙහෙම වීඩියෝ එකකට ඇවිල්ලා කියලා දෙන්න බෑ. මේ එහෙම මොන හරි එහෙම රෙමඩිස් හදන්න පුළුවන් නම් මම කියලා දෙන්නම් මේ දේවල් ඉස්සරහට ඔයගලන්ට. එහෙම දේවල් ගොඩාක් මම හදලා මගේ මූණට පාවිච්චි කරනවා. ඉතින් අපි මේ විදියට හෙමින් මේ දේවල් මම ඔයගලන් එක්ක ෂෙයා කරගන්න. ඔයගොල්ලෝ වඳුරු ඇවිල්ලා මාව බලන්න. ඔයගොල්ලෝ මීට කලිනුත් මම ස්කින් කෙයාර් ගැන වීඩියෝ එකක් කරා මගේ ෆස්ට් වීඩියෝ එකේ. ඒකේ මම ස්කින් ටයිප් එක අඳුරගන්නේ කොහොමද? එතකොට අපි ස්කින් එක පරිස්සම් කරන්න ඕනේ දේවල් මොනවද කියලා ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ ඊළඟට ඉල්ලපු දේ තමයි මගේ ස්කින් එකේ කැලල් කොහොමද අයින් කරගත්තේ කියලා. පිම්පල්ස් වලින් ආපු කුරුළු ඇලප කැලල් අයින් කරගත්තේ කොහොමද කියලා. ඉතින් මේ ඔන්න ඒක අද ෂෙයා කරගත්තා. ඔයගලන්ට තව මොනවා හරි මගෙන් අහන්න දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන්ම වීඩියෝ එකකින් උත්තර දෙන්නම්. මම හිතුවා ඔයගලන් එක්ක මේ වගේ දේවල් ඉස්සරහට දිගටම කතා කරන්න ඕනි කියලා. ඔව්. ඉතින් එහෙනම් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ හැමෝටම thank you so much වීඩියෝ එක ඉවර වෙනකම්ම බලාගෙන හිටියට. අපි මේ සතියේ ඉරිදා ආයි vlog එකකින් හම්බ වෙමු. මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වේ ඊළඟට එන්නේ vlog එකක් කියලානේ ඉරිදාට. ඉතින් ඔව් ඒක ඇත්ත හරියද මම ඔයගොල්ලන්ට ඉරිදාට vlog එක ගේනවා. මේ ඊට අමතරව ඔයගොල්ලන්ට දීපු වීඩියෝ එකක්. ඉරිදා හවස 5ට හරියටම අපේ vlog එකෙන් හම්බ වෙමු ආපහු. එහෙනම් ඔයගලන් හැමෝටම ගොඩාක් thank you මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඔයගලන් මගේ channel එකට කැමති නම් වීඩියෝස් වලට ආසයි නම් මාව subscribe කරන්න. ඉතින් මේ මම ඔයගලන් හැමෝටම ගොඩාක් ආදරේ. thank you so much මාත් එක්ක එකතු වෙලා ඉන්නවට, මගේ වීඩියෝස් බලනවට, කමෙන්ට් කරනවට, ආදරේ දෙනවට හැමදේටම. හරි එහෙනම් අපි ලබන සතියේත් හයි කිව්වා. එහෙනම් අපි ඉරිදා හවස 5ට ආයෙ හම්බ වෙමු. ගිහින් එන්නම්.